ඉන්ටර්න් ඉවරයි. ඉතින් අපි අවසාන දවසේ අපේ ඉන්ජිනියරින් ටීම් එකට පොඩි පාටියක් දීලා සුහදව කතා බහ කරලා වෙන් වුණා. ඉතින් ඊට පස්සේ කරන්න මම වැඩ ලිස්ට් එකක් හදාගෙන තිබුණේ. ඒ අතරින් පළවෙනි වැඩේ තමයි සගිව් එක්ක ට්‍රිප් එකක් යන එක. ඉතින් අපි ගිහින් බලමු සගිව් එක්ක ට්‍රිප් එකක්. අපි තැනකට ගියාම වෙනම එකක් මේන්ටේන් කරන චරිතය ඔය කාඩ වැඩක් නෑ දැන්. ඔය ස්මාර්ට් වෙනවා වැරදුනාම මේ කියන දේ මේක කිව්වේ කියලා අපිට තේරෙනවා. ඔව් වැඩි හරියක් පුරුදුනේ සමාජෙත් එක්ක වැඩ කරද්දී එක එක මිනිස්සු එක එක වගේ හැදෙන ඉන්ඩස්ට්‍රීස් මොනවද? දැන් තියෙන ඉන්ඩස්ට්‍රීස් මොනවද? ඒතර ඒ අතර ગેප් එකක් ෆිල් කරන්න පුළුවන් නම් ඔයගලන්ට ඒක තමයි වෙන්න ඕනේ. ඔළුවෙන් හිත මේක කරන්න තියෙනවා නම් ඒක ඔළුවට යනවා. ඊට පස්සේ මම ගියා ඇඹිලි පිටියට. ඉතින් එතකොටත් අක්කලා ඇවිල්ලා හිටියේ. රෑවුණු නිසා අපි සෙන්චූරියා සිටි හෝටල් එකේ නැවතුණා. ඉතින් සගිව්ටත් හරිම සතුටුයි. ඊට පස්සේ අපි කෑමට එළියට ආවා. ඉක්මනට කන්න දෙන්නනේ අපිට බඩගින්න. ඊට පස්සේ ඉතින් සගිව්ගේ විකාර බල බල අපි එදාරෑ ගත කරා. අපි උදේම නැගිටලා ලෑස්තුනේ කතරගම යන්න. අපි උදේට ගන්න ඇඹිලි පිටියේ ෂොප් එකකට ආවා. මට මතක විදියට නම පෙරේරාස් කිචන්. කාලෙකින් දැක්ක නිසා සගිව මාත් එක්ක යාළු වෙන්න ගොඩ වෙලාවක් ගත්තා. ඒ වුණාට මේක කඩේ හිටපු නංගිත් එක්ක එවලම යාළු වුණා. මේක හැදෙන්නේ මාමගේ තාලෙටමද මන්ද. ඊට පස්සේ අපි ඇඹිලි පිටියෙන් පිටත් වෙලා කතරගමට ආවා. ඊට පස්සේ අපි ටිකක් ඇවිදලා හවස පූජාවට යන්න ඕන නිසා කතරගම යෝඩී ගාඩන් එකට ආවා. ආපු ගමන් සගිව රූම් එක චෙක් කරා. තැන හොඳයි. අපි මේ නතර වෙමු. ඊට පස්සේ අපි චුට්ටක් රෙස්ට් කරලා පොඩ්ඩක් කතා කර කර හිටියා. මේ ඉන්නේ දරුවා. එතකොට මේ ඉන්නේ දරුවාගේ ආදරණීය දෙමව්පියෝ. ඊට පස්සේ අපි රෑ කිරිවෙහෙරට ගිහිල්ලා පල් පහන් පූජා කරලා බුදුන් වැඳා. ඊට පස්සේ අපි කතරගම දේවාලට ගිහිල්ලා පූජාවක් තියලා බාරහාර වෙලා ආපහු හොටෙල් එකට ආවා. good morning. අපි උදේම නැගිටලා කතරගමින් යන්න පිටත් වුණා. ඊයේ රෑ දඟලලා කොල්ලට හොඳට මහන්සි. ඒ හින්දා ඒක මගේ අතේම යනකන් නිදාගත්තා. ඊට පස්සේ අපි ආවේ බර්ඩ්ස් පාක් එකට. ඊට පස්සේ සල්ලි දීලා අපි කුරුල්ලන්ගෙන් කොටාගෙන එතනින් පිටත් වුණා.